はい先生。අද අපිට කරන්න තියෙන්නේ කියුජිත්සු ඕ තනුෂිමිමෂෝ කියන කොටස. ඒ කියන්නේ කියුජිත්සු එකක් කියලා කියන්නේ අපි නිවාඩු දවසකට නිවාඩු දවසට විනෝද වෙමු කියලා තියෙනවා. එතන මාතෘකාව තියෙනවා දේතොනි සසොයි මෂෝ කියලා. ඒ කියන්නේ දේතෝ එකකට හමුවීමකට ආරාධනා කරමු කියලා කියන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා ඔබොයි මෂෝ කියන කොටස. ඔබොයිමෂූ කියන කොටසේ මෙහෙම තියෙනවා බොකුතෝ සුකියත්ති කුදසයි කොන්දෝ ඒගනි ඉකිමෂෝ කියලා තියෙනවා. ඒ කියන්නේ මාත් එක්ක එළියට යන්න එන්න කියලා කියන්නේ. සුකියත්ති කුදසයි කියලා කියන්නේ මාත් එක්ක එළියට යන්න එන්න. කොන්දෝ ඒගනි ඉකිමෂෝ. ඒ කියන්නේ ඊළඟ පාර චිත්‍රපටියක් බලන්න යන් කියලා කියනවා. කොන්දෝ ඒගාවෝ ඉකිමෂෝ කියලා කියනවා. නේ? ඊළඟ පාර චිත්‍රපටියක් බලන්න යන්න. B මොකද කියන්නේ? B කියනවා映画には行ってもいいんだけど、付き合うっていうのは、කියලා තියනවා නේ. මොකද කියන්නේ?映画には行ってもいいんだけどනේ. ෆිල්ම් එකක් බලන්න යන එක හොඳයි වුණත් කියලා අර කල්පනා කරනවා ජපන් අයනේ. කියලා ටිකක් අර කල්පනා කරලා කියනවා. මොකද 付き合うってね、付き合うってね、එළියට යනවා කියන එක නේ. 付き合うっていうのはね, එළියට යනවා කියලා කියන්නේ කියලා අර අපි කියන්නේ. කියලා අර පොඩක් කල්පනා කරන ගතිය නේ. 考えているね。行くかどうかね。ちょっと。うん。ඊළඟට පහළ තියෙනවා කොටසක්. 何々に入れて読みましょう. ඒ කියන්නේ අර හිස් තැන තියෙන තැනට මේ ක්‍රියාපදය දාලා කියවමු කියලා කියනවා. මොකක්ද තියෙන්නේ? 田中さんと交際する. 付き合う. මේ වචන වලින් කියන්නේ එළියට යනවා. go out කියන එක එළියට යනවා කියන එක. 田中さんと喧嘩する. 喧嘩しますකියලා කියන්නේ රණ්ඩු වෙනවා කියන එක. 喧嘩します。田中さんと仲直りする. 仲直りするකියලා කියන්නේ සමගි වෙනවා කියන එක. සමගියෙන් ඉන්නවා. සමගි වෙනවා. රණ්ඩු වෙන්නේ නැහැ. සමගියෙන් ඉන්නවානේ. නකගයි. නකගයි කියලා කියන්නේ අර හොඳින් ඉන්නවා කියන එක. හොඳින් ගැලපෙනවා. නකගයි. හොඳින් ඉන්නවා. ඒ කියන්නේ නකගයි අපි කිව්වොත් එහෙම නිකන් අර ෆ්‍රෙන්ඩ්ලි විදිහට නැත්නම් හොඳට ගැලපෙනවා ඒ දෙන්නා නම් කියන එක. නකගයි. ඊළඟ එකත් එහෙමයි. නකා යොෂිදා කියලා කියන්නේ අර හොඳ යාළුවෝ. ඒ දෙන්න අර හොඳට ගැළපෙන දෙන්නෙක් නේද යාළුවෝ වෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට හොඳ මිත්‍රයෝ. නකා යොෂිදා. හොඳ යාළුවෝ කියන තේරුම. හරි. ඊළඟට කියනවා ඊට ඉස්සරහා කොටස බලන්න. තනකසං ඕ කියලා තියෙනවා. තනකසං ඕ කොන්සාතොනි සසෝ. පාටියට ආරාධනා කරනවා. කොන්සාතොනි සසෝ. පාටියට කොන්සර්ට් එකට ගොමෙන් පාටි එකට නෙමෙයි කොන්සර්ට් එකට ආරාධනා කරනවා සසොයිමස්. ඊළඟට තියෙනවා ඉයංගරු කියන එක. තනකසංගෝ ඉයංගරු කියලා කියන්නේ අකමැති වෙනවා කියන එක. අකමැති. ඊට පස්සේ ෆුරු කියන එක. තනකසංගෝ ෆුරු කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට පහළ කොටස බලන්න. තනකසන්න කොතෝ ගා
තනකසන් ගැන මොකද්ද? කිනිනරු කියලා කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා, දැනගන්න ඕනි වෙනවා කියන එක. දැනගන්න ඕනි වෙනවා. ඊළඟ එක සුකිනිනරු කියලා කියන්නේ කැමැත්තක් ඇති වෙනවා. අර කොටුව ළඟට ওই ටික දාන්න පුළුවන්. තනකසන් කොතෝගා සුකිනිනරු. ඒ කියන්නේ තනකසන් ගැන කැමැත්තක් ඇති වෙනවා. ඊළඟ එක කිරයිනිනරු කියලා කියන්නේ අකමැති වෙනවා. කිරයිනිනරිමස් කියන්නේ අකමැති වෙනවා. ඊළඟට ඉයානිනරු කියලා කියන්නේ අකමැත්තක් ඇති වෙනවා. ඉයානිනරිමස් අකමැත්තක් ඇති වෙනවා. ඊළඟ එක්කෙනා උරයමෂි කියලා කියන්නේ අපිට ඊරිසියාවක් ඇති වෙනවා කියන එක. එයා ගැන ඊරිසියාවක් ඇති වෙනවා. තනකසන්නකොතුගා උරයමෂි එයා ගැන අපිට ඊරිසියයි. උරයමෂි. ඊළඟ එක කියනවා තනකසන්නේ සුකරෙරු කියලා තියනවානේ. සුකරෙරු කියන්නේ මේ අපි දන්නවනේ මහන්සි වෙනවා නම් සුකරෙරු නේද? මෙතන තියෙන්නේ සුකරෙරු කියලා කියන්නේ කැමැත්තක් ඇති වුණා කියන එක. සුකරෙරු. ඔන්න බලන්න ප්‍රොනවුන්ස් කරන විදිහේ තියෙන වෙනස් නේද? සුකරෙරු කිව්වොත් මහන්සි වෙනවා නේ. සුකරෙරු කිව්වොත් කැමති වෙනවානේ. කැමති වුණානේ. කිරාවරේරු කියලා කියන්නේ අකමැති වුණා කියන එක. කිරාවරේරු අකමැති වුණා. ඊළඟ එක්කෙනා කවුද? ඉයාංගාරාරේරු කියලා තියෙනවා. ඉයාංගාරාරේරු කියලා කියන්නේ අකමැති වෙනවා කියන එක. ඉයාංගාරාරේරු. ඊළඟ කෙනා ෆුරාරේරු කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ප්‍රතික්ෂේප වෙනවා කියන එක. ෆුරාරේරු ප්‍රතික්ෂේප වෙනවා. කීගා අර කියලා කියන්නේ කැමැත්තක් ඇති වෙනවා. ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා කෙනෙක් ගැන. කිංගාරු කියලා කියන්නේ කැමැත්තක් ඇති වෙනවා, ෆීලින් එකක්. ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා. යොකෝගාරේරු කියලා තියෙනවා. යොකෝගාරේරු කියලා කියන්නේ ආකර්ෂණය වෙනවා කියන එක. ඇට්‍රැක්ට් එකක් නේ, පොඩි අර ආකර්ෂණයක් ඇති වෙනවා. මුචෝනිනරු කියලා කියන්නේ අපි කියන්නේ නිකන් අර ඇබ්බැහි වෙනවා, නැත්නම් අර උමතු වෙනවා, වෙනම ලෝකෙක ඉන්නේ කියලා අර වෙනම ලෝකෙකට යනවා. මුචූනිසුරු කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. ඇබ්බැහි වෙනවා, උමතු වෙනවා. ごめんなさい。コンピューターが落ちました。はい、先生。すみません。先生、すみません。次のページお願いしてもいいですか？ありがとうございます。හරි අපි එනම් බලමු මොත්තු ඔබොයිමෂෝ කියන කොටස. ජොසෙයිනි මොතේරු කියලා තියෙනවා. ඒ කියන්නේ කාන්තාවන් අතර මේ ජනප්‍රියයි කියන එක. ජොසෙයිනි මොතේරු කියලා කියන්නේ කාන්තාවන් අතර ජනප්‍රියයි කියන එක. ඔතගයිනි කීනි ඉරු කියලා කියන්නේ ඔතගයි කියලා කියන්නේ එකිනෙකා කියන එක. එකිනෙකාට කැමති. ඊළඟ එක අයිතෙනෝ යොතේයෝ කිකු. අයිත කියලා කියන්නේ පාර්ට්නර් කියන එකනේ. අනිත් කෙනාගේ යොතේ එක ප්ලෑන්ස් ගැන ඇහිම කියන එක. ඇසීම. අනිත් එක්කෙනාගේ ප්ලෑන් එක ඇහිම ඇසීම. ඊළඟ එක
සුගෝ ඕ tsukeru කියලා කියන්නේ සුගෝ එකක් කියලා කියන්නේ අර අවස්ථාවක්. එහෙම නැත්නම් කටයුතු සම්පාදනය කරනවා කියන එක. හොඳ අවස්ථාවක් හදලා දෙනවා කියන එක. සුගෝගාත් සුකු කියලා කියන්නේත් ඒකම තමයි. හොඳ අවස්ථාවක් සෑදීම සම්පාදනය. සුකියයි කියලා කියන්නේ රිලේෂන් සම්බන්ධතාවයක් කියන එක. සුකියයි එකක් සම්බන්ධතාවයක්. එතන ඉස්සරහා තියෙනවා කයිමොනෝනිත් සුකියව් කියලා. ඒ කියන්නේ මොකද්ද? බඩු මිලදී ගැනීමත් එක්ක සම්බන්ධතාවයක් තියනවද? ඔව් බඩු මිලදී ගැනීමට කවුරු හරි කෙනෙක් එළියට යනවා නම් අපි ඒ වගේ වෙලාවට කියනවා කයිමොනෝනිත්ස් කියව් කියලා. බඩු මිලදී ගන්න එළියට යනවා කියන එක. ඊළඟ වචනය තියෙනවා කොයිබිතෝ නේ. බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්, ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්. කොයිබිතෝ කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. කොයිබිතෝ. පුද්ගලයෙක්ගේ නමක් එක කියද්දී තනකසන්නෝ කරේෂි තනක මහත්මියගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. එතකොට බෝයිෆ්‍රෙන්ඩ් කියන අදහසෙන් කරේ කියන එක. ඒ වගේම කරේෂි කියන එක ওই වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නනි නනි සන්නෝ කරේ. නනි නනි සන්නෝ කරේෂි නේ. මෙන්න මේ කියන එක්කෙනාගේ බෝයිෆ්‍රෙන්ඩ්. ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඒකත් කියන්න පුළුවන්. නනි නනි සන්නෝ ඉස්සරහ තියෙන වචනය කනෝජෝනේ. ඇය කියන එකම තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනකොට පාවිච්චි වෙන්නේ. කනෝජෝ. ඊළඟ එක කෙක්කොන් ඕ මෝෂිකොමු කියලා කියන්නේ ප්‍රොපෝස් කරන එක. විවාහ වෙන්න කියලා ප්‍රොපෝස් කරන එකට තමයි කියන්නේ කෙක්කොන් ඕ මෝෂිකොමු කියලා. ඊළඟ වචනය කියනවා ඊට ඉස්සරහින් තියෙනවා එහෙම කරාම වෙන්න පුළුවන් දේවල් තියෙනවා ටිකක් මෙතන. මොනවද? එකක් තියෙනවා කොතෝවරු ඉස්සරහින් තියෙන වචනය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කිරීම කොතෝවරු. ඊට පහලින් තියෙනවා අයිමයින හෙන්ජියෝ සුරු. අයිමයින කියලා කියන්නේ හරියටම කියන්නේ නැහැ. පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ. මොකක්ද? අයිමයින කියලා කියන්නේ නොපැහැදිලි කියන එක. නොපැහැදිලි හෙන්ජි එකක් ප්‍රතිචාරයක් දීම. අයිමයින හෙන්ජි. නොපැහැදිලි ප්‍රතිචාරයක් ලබා දීම. ෆ්‍රෙන්ච් රුයිචිනේ. අනුක්‍යෝදයිවා とても නනී නනී ශිතේයිරු අර සහෝදරයෝ ගොඩක් මොකක්ද මිත්‍රශීලී විදිහට ඉන්නවා කියලා අපිට කියන්න ඕනි කොහොමද? නකගායි නේද? පළවෙනි එකට එන්න ඕනි. නකගායි කියන එක තමයි එන්නේ නේ. අර සහෝදරයෝ දෙන්න ගොඩක් අර මිත්‍රශීලී විදිහට නැත්තම් අර බොහොම සමගියෙන් යාළුකමින් ඉන්නවා කියන එක නකගායි කියන එක තමයි එන්නේ. දෙවැනි එක මොකද්ද? කරේතෝ නනී නනී යෝනි නත්තනවා ඉත්සු දෙස්කා. ඔයාලා කියන්න මේවට කරේතෝ කියලා කියන්නේ ඔහු සමග නනී නනී යෝනි නත්තනවා ඉත්සු දෙස්කා. මෙන්න මෙහෙම උනේ කවද්ද කියලා අහනවා. මොකද හිතෙන්නේ ආසයක? ඇදිලුෂසන්. ඔව්. ඔව් අල්පසන් මොකද? එයත් එක්ක සුකියවුනේ. එළියට යන්න උනේ කවද්ද කියලා අහන්නේ නේ. සුකියව් යෝනි නත්තනවා ඉත්සු දෙස්කා. එළියට යන්න උනේ කවද්ද නේ. ඊළඟ එක තනකසන්
කොයිබිතොනි නනී නනී රශියෝ තනකසන් කියන එක්කෙනා එයාගේ කොයිබිතොගේ ආදරය කරන කෙනාගෙන් ප්‍රතික්ෂේප වුණා කියලා කියනවා. කොහොමද කියන්නේ? ප්‍රතික්ෂේප වුණා වගේ. පුරාරෙතානේ. පුරාරෙතා රශියෝ නේ. පුරාරෙතා රශියෝ කනොජුනු කයිමුනොනි නනි කනොජුනු කයිමුනොනි එළියට ගියා. කයිමුනොනි ඇය වඩු මිලදී ගන්න එළියට ගියා නම් මොකද කියන්නේ? කයිමුනොනි සකී අත්තනේ. සකී අත්තනේ. හරි ගොබන්නේ. අනුපුතරිවා තක්කි කෙන්කවෝ ශිතේතනුනි මෝ නනියෝ ශිතයෝදා අර පුද්ගලයෝ දෙන්න ටිකකට කලින් රණ්ඩු වුණා උනත්නේ රණ්ඩු වෙමින් හිටියා උනත් මෝ දැනටමත් නනි ශිතයෝදා මෙන්න මෙහෙම වුණා වගේ කොහොමද නකනවුරිනේ මිත්‍රශීලී වුණානේ යාළු වුණානේ එහෙනම් නකනවුරි ඕ ශිතයෝදා ඒ කියන එක තමයි ආන්සර් එකはい6番田中さんは彼女のことを何々がっています田中මහත්මිය නේ තනකා කියන කෙනා ඇය ගැන මොකක්ද අකමැත්තෙන් ඉන්නවා කියන එක කොහොමද කියන්නේ කිරායින් ගත්තේද ඉයන් ගත්තේද ඉයන් ගත්තේරු කියලා කියන්නේ අපිනේ ඉයන් ගරිමස්නේ ඉයන් ගත්තේරු අකමැත්තෙන් ඉන්නවා ඉයන් ගත්තේනවස් හරි එතකොට අපි යමු රෙන්ෂු නී කියන කොටසට ඒකේ තියෙනවා නනවන්නේ ඉයනරා හක්කිරිතෝ නනි හෝගා ඊ මොකද්ද කියන්නේ අකමැති නම් ඉයනරා අකමැති නම් හක්කිරි හරියට හොතෝවත්ත හෝගායිනේ කැමති නැත්තම් අකමැති නම් හරියට හරි විදිහට ප්‍රතික්ෂේප කරන එක හොඳයි කියන එකනේ හොතෝවත්ත හෝගායි ප්‍රතික්ෂේප කිරීම හොඳයි ඊළඟ එක කරවා ශිත්සුකොයිනොදෙ ජොසෙයිනි නනි ඉමස් මෙතන දීලා දිනවා ශිත්සුකොයි කියලා කියන්නේ නිකන් අර මේ කරදරකාරී වගේ නිකන් ගෑල් ළමයින්ට මොකද මෙයා කරදරකාරී හින්දා ගෑල් ළමයි මෙයාට කැමති නෑ කියලා කියන්න ඕනේ කැමති නෑ කියලා කොහොමද කියන්නේ කිරාවරෙත ඉමස්නේ හයි ඊනේ නිබන්නේ කිරාවරෙත ඉමස් අකමැති කුකුමද දාජෝගු දෙස්කා මෙතනට වෙනකම් ප්‍රශ්නයක් නැද්ද දාජෝගු අලුත් වචන හම්බ වෙනවා මං හිතන්නේ සතියකට විතර පාඩම් කරන්න තියනවා නේද වචන ටික පොඩ්ඩක් වචන බැලුවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ පොඩ්ඩක් වචන ටිකක් එකතු කරගන්න ඔයාලගේ じゃあ一回切りま වචන す。 හරි අරිගතෝ ගොසයිමස් හරි අපි එනම් බලමු මොත්තෝ ඔබොයිමෂෝ කියන කොටස ජොසෙයිනි මොතේරු කියලා තියෙනවා ඒ කියන්නේ කාන්තාවන් අතර මේ ජනප්‍රියයි කියන එක ජොසෙයිනි මොතේරු කියලා කියන්නේ කාන්තාවන් අතර ජනප්‍රියයි කියන එක ඔතගයිනි කීනි ඉරු කියලා කියන්නේ ඔතගයි කියලා කියන්නේ එකිනෙකා කියන එක එකිනෙකාට කැමති ඊළඟ එක අයිතෙනෝ යොතේයෝ කිකු අයිත කියලා කියන්නේ පාර්ට්නර් කියන එකනේ අනිත් කෙනාගේ යොතේ එක ප්ලෑන්ස් ගැන ඇහිම කියන එක ඇසීම අනිත් එක්කෙනාගේ ප්ලෑන් එක ඇහිම ඇසීම ඊළඟ එක
සුගෝ ඕ සුකෙරු කියලා කියන්නේ සුගෝ එකක් කියලා කියන්නේ අර අවස්ථාවක්. එහෙම නැත්නම් කටයුතු සම්පාදනය කරනවා කියන එක. හොඳ අවස්ථාවක් හදලා දෙනවා කියන එක. සුගෝගාත් සුකු කියලා කියන්නේත් ඒකම තමයි. හොඳ අවස්ථාවක් සෑදීම සම්පාදනය. සුකියයි කියලා කියන්නේ රිලේෂන් සම්බන්ධතාවයක් කියන එක. සුකියයි එකක් සම්බන්ධතාවයක්. එතන ඉස්සරහා තියෙනවා කයිමොනෝනිත් සුකියව් කියලා. ඒ කියන්නේ මොකද්ද? බඩු මිලදී ගැනීමත් එක්ක සම්බන්ධතාවයක් තියනවද? ඔව් බඩු මිලදී ගැනීමට කවුරු හරි කෙනෙක් එළියට යනවා නම් අපි ඒ වගේ වෙලාවට කියනවා කයිමොනෝනිත් සුකියව් කියලා. බඩු මිලදී ගන්න එළියට යනවා කියන එක. ඊළඟ වචනය තියෙනවා කොයිබිතෝ නේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන් කොයිබිතෝ කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් කොයිබිතෝ පුද්ගලයෙක්ගේ නමක් එක කියද්දී තනකසන්නෝ කරේෂි තනක මහත්මියගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එතකොට බෝයිෆ්‍රෙන්ඩ් කියන අදහසෙන් කරේ කියන එක ඒ වගේම කරේෂි කියන එක ওই වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන් නනි නනි සන්නෝ කරේ නනි නනි සන්නෝ කරේෂි නේ මෙන්න මේ කියන එක්කෙනාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඒකත් කියන්න පුළුවන් නනි නනි සන්නෝ ඉස්සරහ තියෙන වචනය කනෝජෝනේ ඇය කියන එකම තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනකොට පාවිච්චි වෙන්නේ කනෝජෝ ඊළඟ එක කෙක්කොන් ඕ මෝෂිකොමු කියලා කියන්නේ ප්‍රොපෝස් කරන එක විවාහ වෙන්න කියලා ප්‍රොපෝස් කරන එකට තමයි කියන්නේ කෙක්කොන් ඕ මෝෂිකොමු කියලා ඊළඟ වචනය කියනවා ඊට ඉස්සරහෙන් තියෙනවා එහෙම කරාම වෙන්න පුළුවන් දේවල් තියෙනවා ටිකක් මෙතන මොනවද එකක් තියෙනවා කොතෝවරු ඉස්සරහෙන් තියෙන වචනය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් ප්‍රතික්ෂේප කිරීම කොතෝවරු ඊට පහලින් තියෙනවා අයිමයින හෙන්ජියෝ සුරු අයිමයින කියලා කියන්නේ හරියටම කියන්නේ නැහැ පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ මොකක්ද අයිමයින කියලා කියන්නේ නොපැහැදිලි කියන එක නොපැහැදිලි හෙන්ජි එකක් ප්‍රතිචාරයක් දීම අයිමයින හෙන්ජි නොපැහැදිලි ප්‍රතිචාරයක් ලබා දීම ෆ්‍රෙන්ච් 11ね兄弟はとても何々しているඅර සහෝදරයෝ ගොඩක් මොකක්ද මිත්‍රශීලී විදිහට ඉන්නවා කියලා අපිට කියන්න ඕනි කොහොමද නකගායි නේද පළවෙනි එකට එන්න ඕනි නකගායි කියන එක තමයි එන්නේ නේ අර සහෝදරයෝ දෙන්න ගොඩක් අර මිත්‍රශීලී විදිහට නැත්තම් අර බොහොම සමගියෙන් යාළුකමින් ඉන්නවා කියන එක නකගා ඊ කියන එක තමයි එන්නේ දෙවෙනි එක මොකද්ද කරේතෝ නනී නනී යෝනි නත්තනවා ඉත්සු දෙස්කා ඔයාලා කියන්න මේවට කරේතෝ කියලා කියන්නේ ඔහු සමග නනී නනී යෝනි නත්තනවා ඉත්සු දෙස්කා මෙන්න මෙහෙම උනේ කවද්ද කියලා අහනවා මොකද හිතෙන්නේ ආස එක ඇදිලුෂසන් ඔව් ඔව් අත්පසන් මොකද එයත් එක්ක සුකියවුනේ එළියට යන්න උනේ කවද්ද කියලා අහන්නේ නේ සුකියව් යෝනි නත්තනවා ඉත්සු දෙස්කා එළියට යන්න උනේ කවද්ද නේ ඊළඟ එක තනකසන්
කොයිබිතුනි නනී නනී රශියෝ තනකසන් කියන එක්කෙනා එයාගේ කොයිබිතොගෙක් ආදරය කරන කෙනාගෙන් ප්‍රතික්ෂේප වුණා කියලා කියනවා. කොහොමද කියන්නේ? ප්‍රතික්ෂේප වුණා වගේ. පුරාරෙතානේ. පුරාරෙතා රශියෝ නේ. පුරාරෙතා රශියෝ කනොජොනෝ කයිමුනොනි නනි නනි කනොජොනෝ කයිමුනොනි එළියට ගියා. කයිමුනොනි ඇය වඩු මිලදී ගන්න එළියට ගියා නම් මොකද කියන්නේ? කයිමුනොනි සුකී අත්තනේ. සුකී අත්තනේ. හරි. ගොබන්නේ. අනුපුතරිවා සක්කි කෙන්කවෝ ශිතේ තනුනි මෝ නනි නනියෝ ශිතයෝදා අර පුද්ගලයෝ දෙන්න ටිකකට කලින් රණ්ඩු වුණා උනත්නේ රණ්ඩු වෙමින් හිටියා උනත් මෝ දැනටමත් නනි නනි ශිතයෝදා මෙන්න මෙහෙම වුණා වගේ කොහොමද නකානවුරිනේ මිත්‍රශීලී වුණානේ යාළු වුණානේ එහෙනම් නකානවුරි ඕ ශිතයෝදා ඒ කියන එක තමයි ආන්සර් එක. හරි රොකබාන. තනක සංවා කනුජුනුකුතෝ නනී නනි ගත්තේ ඉමස් තනක මහත්මිය තනකා කියන කෙනා ඇය ගැන මොකක්ද අකමැත්තෙන් ඉන්නවා කියන එක කොහොමද කියන්නේ? කිරායි ගත්තේද ඉහගත්තේද? ඉයංගත්තේරු කියලා කියන්නේ අපිනේ. ඉයංගරිමස්නේ. ඉයංගත්තේරු අකමැත්තෙන් ඉන්නවා. ඉයංගත්තේමස්. හරි. එතකොට අපි යමු රෙන්ෂු නී කියන කොටසට. ඒකේ තියෙනවා නනබන්නේ. ඉයනරා හක්කිරිතෝ නනී නනී හෝගා ඊ මොකද්ද කියන්නේ? අකමැති නම් ඉයනරා අකමැති නම් හක්කිරි හරියට හොතෝවත්ත හෝගායිනේ. කැමති නැත්තම් අකමැති නම් හරියට හරි විදිහට ප්‍රතික්ෂේප කරන එක හොඳයි කියන එකනේ. හොතෝවත්ත හෝගායි ප්‍රතික්ෂේප කිරීම හොඳයි. ඊළඟ එක. කරවා ශිත්සුකොයිනොදේ ජොසෙයිනි නනි නනි ඉමස්. මෙතන දීලා දිනවා ශිත්සුකොයි කියලා කියන්නේ නිකන් අර මේ කරදරකාරී වගේ නිකන් ගෑල් ළමයින්ට. මොකද මෙයා කරදරකාරී හින්දා ගෑල් ළමයි මෙයාට කැමති නෑ කියලා කියන්න ඕනේ. කැමති නෑ කියලා කොහොමද කියන්නේ? කිරාවරෙතේ ඉමස්නේ. හයි ඊනේ නිබන්නේ. කිරාවරෙතේ ඉමස්. අකමැති කුකුමද දාජෝගු දෙස්ක මෙතනට වෙනකම් ප්‍රශ්නයක් නැද්ද? දාජෝගු අලුත් වචන හම්බ වෙනවා මං හිතන්නේ සතියකට විතර පාඩම් කරන්න තියනවා නේද? වචන ටික පොඩ්ඩක් වචන බැලුවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. පොඩ්ඩක් වචන ටිකක් එකතු කරගන්න ඔයාලගේ. じゃあ一回切ります。හරි.